සුබ දවසක් වේවා හැමෝටම. සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට ප්‍රොජෙක්ට් Pathfinder. ඉතින් සාර්ථකත්වයට යන ගමනේ තවත් එක් පියවරක් තියන්නයි අපි අද ලෑස්ති වෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ පොඩි සිදුවීමක්. අපි case study එකක් ඇසුරෙන් තමයි අපේ මේ අද මාතෘකාවට එළඹෙන්නේ. ඉතින් අද අපේ වීඩියෝ එකේ මොකද theme එක නැත්නම් මාතෘකාව තමයි trust the process not the goal. ඔන්න ඔය කියන චූටි වාක්‍යයෙන් තමයි මේ ලෝකේ තියෙන ගොඩක් දේවල් දිනලා තියෙන ගොඩක් මිනිස්සුયો දිනලා තියෙන්නේ මෙන්න මේ කියන චූටි වාක්‍යය. ඉතින් අපි කලලා ගන්න නැතුව අද වීඩියෝ එකට යමු. මොකද්ද මේ trust the process not the goal කිය? නිකන් වාක්‍යයක් විතරද? නැත්තම් මොකද්ද මේ? ඉතින් මේ සිංහල තේරුම ගත්තොත් මොකද්ද මේ සිංහල තේරුම? හැම වෙලාවෙම ඔයා කරන ක්‍රියා පිළිවෙල ගැන විශ්වාසය තබන්න. හැබැයි ඔයාගේ අවුට්කම් එක ගැන හිතන්න එපා. ඉතින් මෙන්න මේ අවුට්කම් එක ගැන හිතන්න නැතුව කොහොමද මේ දෙයක් කරන්නේ? ඉතින් මේ මම දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ මිනිස්සු මේ වගේ දෙයක් කියන මොකද්ද මේ මොන හතර බීරි කතාවක්ද මෙහෙම කියන්නේ. අපි බලමු මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මීට කලින් අපි බලමු මට පොඩි පර්සනල් අත්දැකීමක් තියෙනවා. මම මගේ ජීවිතේ නේවාසිකාගාර දෙකක ඉන්නවා. ඉතින් මගේ එක නේවාසිකාගාරයකදී මගේ යාළුවෙක් මෙන්න මෙහෙම කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? එයා මට කියනවා දවසක් මට මෙන්න මේ වගේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න ඕන. ක්‍රිකටර් කෙනෙක් කියන්නේ එයාට හොඳම විකට් කීපර් කෙනෙක් වෙන්න ඕන. ඉතින් මම ඕක හිතලා බැලුවා මේ වගේ විකට් කීපර් කෙනෙක් වෙනවා. හරි. හැබැයි මිනිහා හැමදාම මට දැක්කේ එකම විදියට එකම තැන ඉඳන් බෝල් ඇල්ල. හැබැයි ඒක මට කිව්ව විදියට යා ඩ්‍රිල් එකක් විතර තමයි කරේ. හැබැයි කවදාවත් යා ඩයිව් කරලා මම ඔය දකින්න විදියට විශේෂ අපේ කුමාර සංගක්කාරලා වගේ ක්‍රිකටර්ස්ලා දකින්න විදියට එහෙම ඩයිව් කරලා මුලින් ඇල්ලුවේ නැහැ. හැබැයි එයාට විශ්වාසයක් තිබ්බා. ඔය අතට එන බෝලේ මම මුලින් ඇල්ලුවොත් මම දවසක ඩයිව් කරලා අල්ලයි. ඒ වගේ විශ්වාසයක් තිබ්බා. ඉතින් මමත් ඔක එයාත් එක්ක කතා කරද්දී එයා මට ඔහොම කිව්වා මේක මම කරන්නේ මෙහෙමයි. මට දවසක පුළුවන් වෙයි මේ දෙයට. හැබැයි මම දැන් කරන්නේ මම මේ කරන දේ ගැන විශ්වාසය තියෙනවා. ඉතින් මමත් හිතුවහම හරි. මෙයා මේක කරගෙන යයි. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔහොම ගිහිල්ලා මෙයා හොඳ විකට් කීපර් කෙනෙක් වෙලා දවසක මට අවුරුද්දකට විතර පස්සේ කතා කරලා කියනවා බලන්න මගේ දැන් කොහොමද විකට් කීපින් ස්ටයිල් එක කියලා. ඉතින් මම බලද්දී එයා මම දැකපු හොඳම විකට් කීපින් එකක් කරනවා. ඉතින් මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද? එයා කිව්ව දේ තමයි. මම අපේ මූලික මාතෘකාව trust the process not the goal. ඉතින් මම මෙන්න මේ කියන කාරණය ඔයාලගේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන එක මූලික කාරණා පහක් එක්ක කියලා දෙන්න. ඉතින් අපි කල් වෙලා ගන්න දේ මූලික කාරණා පහ මොකක්ද කියන එක බලමු. මෙන්න මේකේ පළවෙනි පියවර තමයි set a goal. මොකද්ද? set a goal. මුලින්ම ඔයාලට කරන්න ඕන දේවල් දැනගන්න ඕන. කරන විදිය දැනගන්න කලින් ඔයා කරන්න ඕන දේ දැනගන්න. ඉතින් මොකද්ද සමහරට මෙන්න මෙහෙම goal එකක් ඔයාලට තියෙන්න පුළුවන්. මට ඕන 6 packs ගන්න. නැත්තම් මට ඕන හොඳ musician හොඳට violin එක play කරන්න. ඉතින් ඔන්න ඔය වගේ goal එකක් ඔයා මුලින්ම set කරගන්න. මේක සමහරට ඉගෙන ගන්න කෙනෙක් බලන්න පුළුවන්. ඉතින් එයාගේ මොකද්ද goal එක? හොඳට පාඩම් කරන එක. නැත්තම් හොඳට මේ කියන අපේ අධ්‍යාපන කටයුතු ටික හොඳට කරන එක තමයි යාගේ goal එක. ඉතින් මෙන්න මේ විදිහට විවිධ තරාතිරමයට විවිධ විදිහේ goal එකක් තියෙන පුළුවන්. ඉතින් අපේ මේ සාර්ථකත්වයේ පළමු පියවර තමයි මුලින්ම goal එකක් ඔයාලට set කරගන්න. හරියට ගැළපෙන හොඳ goal එකක් set කරගන්න එක. ඒක ආවට ගියාට නෙවෙයි. ඔයාලට ගැළපෙන සහ මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි set කරගන්න ඕනේ. අපේ දෙවෙනි පියවර තමයි මොකද්ද? අපි මේ goal එක set කරගත්තට පස්සේ ඒක දැන් කරන්න දැන් හිතමුකෝ අපේ මේ උදාහරණ තිබ්බා වගේ විකට් කීපර් කෙනෙක් වෙනවා. ඉතින් ඒ විකට් කීපර් කෙනෙක් වෙන පාත් එකේ පොඩි දේවල් තියෙනවනේ. ඒ කියන්නේ සමහරට බෝලේ අල්ලනවා. ඒ වගේම eye coordination. ඒ වගේම විකට් කීපර් කෙනෙක් නෑ බැට් කරන්නත් ඕන. බැටිං. ඒ වගේම නිතර බෝලේ හොඳට දකින්න. මෙන්න මේ වගේ දේවල් ඔය කියන process එකට අයිති. ඉතින් ඔය process එකේ මොකද්ද කරන්නේ? ඒ process එකේ
ස්ටෙප්ස් ටික දැනගන්න ඕනේ. මොකද්ද මේක හිමීට ස්මෝල් ස්ටෙප්ස් මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඉතින් මොනවද මේ ස්මෝල් ස්ටෙප්ස්? හිතමු ඔයාට ඕන ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට ඕන හොඳට A levels කරන්න. නැත්නම් O levels කරන්න. ඉතින් මේ A levels කරන්න නම් ඔයාට මොනවද ස්ටෙප්ස් තියෙන්න ඕන. ඉතින් ඔන්න ඔය ස්ටෙප්ස් මොනවද කියන එක ඔයාට මුලින්ම දැනගන්න ඕන. ඔන්න හරියට අපි ඔය තියෙන චූටි ස්ටෙප්ස් ටික මුලින්ම දැනගන්න ඕන. ඔය චූටි ස්ටෙප්ස් ටික දැනගත්ත ගමන් ඔයාගේ මේ කියන සාර්ථකත්වයට යන ගමනේ 50% විතර සාර්ථකත්වයට ඔයා ලබාගෙන ඉවරයි. ඔයා නොදැනුවත්වම 50% සාර්ථකත්වයට ළඟා වෙලා ඉවරයි. ඔයා අසාර්ථකත්වයට වඩා දැන් සාර්ථකත්වයට 50%ක් ළඟා වෙලා ඉවරයි. ඉතින් මෙන්න මේ කියන පොඩි දේවල් තමයි matters. ඉතින් ඔන්න ඔය කියන අපේ දෙවෙනි පියවර තමයි හරියට අපේ step by step මොකද්ද කරන්න කියන එක දැනගන්න. අපේ තුන්වෙනි කාරණේ තමයි marginal gains. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මොකද්ද මේ marginal gains කියන්නේ කියලා. මේ මිනිස්සු මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් marginal gain කියන්නේ ඔයා දැන් එක steps ඔයා process එකේ හොයාගත්තානේ. මෙන්න මේ එක steps වලට පොඩි gain එක. ඒ කියන්නේ දවසට නැත්තම් සතියට 1% වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිටියට වඩා සමහරට දැන් ඔයා අපි උදාහරණයක් ගමුකෝ විකට් කීපර්. විකට් කීපර් ගිය සතියේ ඇල්ලුවා බෝල 100ක්. හැබැයි මේ සතියේ අපි ඒක ඒ ටයිම් එක ඇතුළෙම 101ක් කරගන්න බලන්න. ඔන්න ඕක තමයි අපි මාජිනල් ගේන් එකක් කියන්නේ. එතකොට අපි ගිය සතියේ මේ සතියේ 1% ගේන් එකක් අරන් තියෙනවා. ඉතින් ඔන්න ඔහම පොඩියට එක මාජිනල් ගේන්ස් ගත්තාම මොකද වෙන්නේ? ඔක ටික කාලයක් යද්දි ලොකු ගේන් එකක් වෙනවා. හැබැයි අපේ ගොඩක් අය නැත්තම් වා වෙන්න පුළුවන් නැත්තම් ඕන කෙනෙක්. අපේ මනුස්ස ගති ලක්ෂණ තමයි ඒක. අපිට ටික කාලයක් යද්දී අපේ ඔය එක සැරේ අපි බලාපොරොත්තු වෙන එක සැරේ යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න. හැබැයි මේ කියන මාජිනල් ගේන් තියරි එකේදී අපිට ඔය එක සැරේ ගන්න අවුට්කම් එක ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේක යම්කිසි කාලයක් ගත වෙන process එකක්. සමහරට අවුරුද්දක් වෙන්න පුළුවන්. සමහරට මාස කිහිපයක් වෙන්න පුළුවන්. ඉතින් ඔය පොඩ ගන්න marginal gains ටික කාලයක් ඇද්දි ලොකු gain එකක් වෙන්න පුළුවන්. ඔයා දවසට 1% gain එකක් ගත්තා නම් සමහරට ඔයා ටික කාලයක් ඇද්දි අවුරුදු කිහිපයක් ඇද්දි ඔයා දන්නේම නැතුව ඔයා හිටියා වගේ 1000 ගුණයක් වැඩි gain එකක් නැත්නම් ඔයා ඒ වගේ 1000 ගුණයක් වඩා හොඳ කෙනෙක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපි උදාහරණයකට ගමු අපේ මේ කේස් එකේ තිබ්බ විකට් කීපර්. ඉතින් විකට් කීපර් මොකද කිව්වේ? එයා විකට් කීපර්ගේ ස්ටෙප්ස් මොනවද? ෆිට්නස් වෙන්න පුළුවන්, බැටිං වෙන්න පුළුවන්, අයි කෝඩිනේෂන්. ඒ කියන දේවල් කීපයට එයා මගේ යාළුවා එක දේවල් නිර්මාණය කරගත්තා. සමහරට ඩ්‍රිල්ස්. ඒ වගේ දේවල් එයා හැමදාම මේ කියන එකක් මෙහෙම කරනවා. මේ කියන දවසේ බදාද නම් බදාද මෙහෙම එකක් කරනවා. සතියේ තව දවසක් තව දෙයක් කරනවා. ඒ වගේ පොඩියට දේවල් හදාගත්තා. ඊට පස්සේ යා මොකද කරේ? සතිය අවසානයේදී බැලුවා හරි මම මෙහෙම දේවල් කරලා තිනවා. හරි මම මේට වැඩිය ගිය සතියට වඩා මේ සතියේ අඩුම ගානේ මම එක බෝලයක් වැඩිපුර හරියට කරලා අල්ලලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන දේවල්. ඔහොම ගියාම අපිට marginal gain එක becomes a big gain and huge gain actually. ඉතින් අපි බලමු මේ කියන marginal gain එක කොහොමද ඊළඟට අපි convert කරගන්නේ huge gain එකට කියලා. අපේ හතරවෙනි point එක තමයි avoid -1 point gain එක. අපි කලින් කතා කරේ marginal gain එක. ඒ වගේම අපි avoid කරන්න ඕන -1 point gain එක. මොකද්ද මේ -1 point gain එක? ඉතින් දැන් ඔයා මොනවා හරි දෙයක් කරගෙන යද්දී process එකේ small steps වලට එක marginal gains කරද්දී මොකද වෙන්නේ? ඔයාලට දැනනවා ඔයා මොනවා හරි අඩු වෙනවා කියලා වගේ. ඉතින් උදාහරණයකට අපි ගමු අපේ විකට් කීපර්. මගේ යාළුවා විකට් කීපර්. ඉතින් එයා මොකද කරේ? එයා හැමදාම මේ කියන marginal gain එක try කරනවා. ඒ වගේම එයාගේ වෙන habits තියෙන්න පුළුවන්. එයාට තිබ්බා. ඇත්තම කිව්වොත්. ඉතින් ඒ කියන අපි ගන්න gain එක minus පැත්තට හරවන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විතර මේ විකට් කීපර්ගේ fitness පැත්ත බැලුවොත් ඒ fitness පැත්තට
එයා වැඩ කරනවා වගේම එයාගේ සමහරට කෑම බීමෙන් ඒ වගේ පාලනය කරගන්න පුළුවන්. තවත් උදාහරණයක් ගත්තොත් ඔයා 6 පැක් බලාපොරොත්තු. හැබැයි ඔයා ජිම් එකට ගිහලා හැමදාම මේ කියන weights ටික හරියට කරනවා schedule එක. හැබැයි ඔයා ගෙදර ගිහිල්ලා ඔයාගේ diet plan එක හරියට කරන්නේ. ඉතින් ඒ වගේ කියන්නේ ඔයා එක තැනකින් marginal 1% gain එකක් ගත්තට වැඩක් නැහැ. ඔයා අනිත් පැත්තෙන් සමහරට minus 1 නෙවෙයි 5-10% වගේ gain එකක් තමයි එතනින් ලැබෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම වුණොත් ඔයාට ලැබෙන marginal gain එකෙන් වැඩක් නැති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපේ minus points නැත්නම් negative points අපි අඩු කර ගන්න පුළුවන් තරම්. ඒවා එතකොට තමයි ඔයා දියුණු වෙන්නේ ටික ටික. ටික ටිකයි දියුණු වෙන්නේ. හැබැයි කවදාවත් ඔයා එක සැරේ දියුණු වෙන්නේ නැහැ. ඔයාලා මේ graph එකේ දකින විදියට මේ graph එකේ පේනවා ඔයාලා ඇත්තටම හිතන්නේ මොන වගේ gain එකක්. ඒ කියන්නේ ඔයා හැමතිස්සෙම marginal 1% gain එක ගන්නවා නම් හැම සතියෙම මෙන්න මේ වගේ එකක් තමයි කියලා මම පෙන්නලා ඇති සරල රේඛීය පතයක්. හැබැයි මෙහෙම සරල රේඛාවක් වෙන්නේ නැහැ කියන මේ කියන gain එක. හැමතිස්සෙම මේක යන්නේ වක්‍රයක් විදියට. මොකද්ද වෙන්නේ? එක සැරේ මේක ඔයාගේ ලොකු gain එක ලැබෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ටිකෙන් ටිකයි වෙන්නේ. පිටට පේන තරම් වෙනසක් ඇති වෙන ටික කාලයක් යනවා. හැබැයි ඔයා හිතන විදියට එක සැරේම මේ gain එක ලැබෙන්නේ නැහැ. මම කලින් කිව්වනේ. එක සැරේ gain එකක් මේකෙන් ලබා ගන්න බෑ. ඔයා ටික කාලයක් හෙමින් කරගෙන ගිහිල්ලයි එළියේ ඉන්න අයට ලොකු වෙනසක් ඔයාට පේන්න ගන්න. මෙන්න මේ වගේ ඔයාගේ gain එක පිටටට පේන්න ගත්තා. ඒක අඩු වෙන්නේ නැහැ කොහෙලවත්. ඒක වැඩි වෙනවා මිස. ඇත්තටම ඔයා එතකොට ඔයා හිතනකටත් වඩා වේගෙන් දියුණුවටපත් වෙනවා. ඒක එතකොට කාටවත් නවත්තන්න බෑ. ඔයා හැමදාම මේ ටික කරගෙන ගියොත් ඔයා අනිවාර්යෙන් දියුණු වෙනවා. ඒක ආයේ සැකයක් නැහැ. ඒක අනිවාර්යෙන්ම දියුණු වෙනවා. එහෙම කරන්න නම් ඔයා මේ කියන process එක ගැන හැමතිස්සෙම ඔයාගේ trust එක තියන්න. මම කිව්ව process එක ඒක තමයි වැදගත්ම දේ. අපේ පස්වෙනි point එක තමයි මෙන්න මේ කියන පොඩි steps වල ඔයා කරන දේවල් ටික ඔයාගේ habit එක බවට පත් කරගන්න එක. මොකද්ද මේ transform into habits කියන්නේ? ඔයා දැන් මේ step එකකින් step wise යන ගමනේ මොකද වෙන්නේ? ටික ටික marginal gains ගන්න. හැබැයි මම අර graph එකේ පෙන්නුවා වගේ ඔයාට එහෙම ලොකු දකින්න වෙනසක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ ඔයාට? සමහරකට කට්ටිය ඇවිල්ලා ඔයාට කියයි මොනවද කරන්නේ ඔයා මේ මෙහෙම කරාට වැඩක් නැහැ. අරම මෙහෙම කරනවා. හැබැයි ඔයාට මේක වැඩක් නැහැ කියලා. අන්න එතකොටයි මෙන්න මේ කියන දේ වැදගත් වෙන්නේ. ඔයා මේ කියන දේ ඔයාගේ හැබිට් එකක් කරගත්තා. ඒ කියන්නේ ඔයා හැමදාම උදේට දත් මදිනවා. නැත්නම් උදේට කෑම කනවා. නැත්නම් රැයට දත් මදිනවා. ඒ වගේ ඔයාගේ හැබිට් එකක් විදියට මෙන්න මේ කියන දේ පත් කරගත්තොත් සමහරට ඔයාගේ ජිම් එකට ගිහිල්ලා ඇඟ හදාගන්න එක වෙන්න පුළුවන්. නැත්නම් පාඩම් කරන එක වෙනවා. ගානක් හදන එක වෙන්න පුළුවන්. නැත්නම් ගණන් 10ක් හදන එක වෙන්න පුළුවන්. ඒ කියන දේ ඔයාගේ හැමදාම ජීවිතේට ඔයාගේ පුරුද්දක් විදියට එකතු කරගත්තොත් ඔයාට මේක කවුරු මොනවා කිව්වත් ඔයා මේක නවත්තන්නේ නැහැ. ඒක හොඳ විදියටත් වෙන්න පුළුවන් නරක විදියටත් වෙන්න පුළුවන්. සමහරට මොන හරි පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට ඒක ඒ විදියට නරක විදියට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ විදියට. ඔයා මෙන්න මේ කියන දේවල් හොඳ විදියට හැමදාම හැබිට් එකක් විදියට ට්‍රාන්ස්ෆෝම් කරගත්තොත් ඔයා හිතන්නේවත් නැති වෙලාවක මෙන්න මේ කියන ලොකු ගේන් එක සැරේට පිටතට ලෝකයට පේන්න ගන්නවා. ඔන්න ඔය පිටතට ලෝකයට පේන වෙලාවටයි ඔයාට මේ කියන කතාව මතක් වෙන්නේ. මෙයා මෙහෙම දෙයක් කිව්ව නේද? අන්න එදාට ඔයාට මතක් වෙයි මේ කියන දේ සාර්ථකත්වයට යන වැදගත්ම පියවර. අපේ මේ වීඩියෝ එකේ අවසානට අපි ළඟා වෙලා ඉන්නේ. මං හිතනවා ඔයාලා දෙයක් අද ඉගෙන ගන්න ඇති කියලා. සමහරට ඔයාලා මේක නෝට් ඩවුන් කරලා තියාගන්න මේ කියන කරුණු පහ. මේ කියන කරුණු පහ ඔයාගේ ජීවිතේ ඊළඟ වෙනස වෙන්න පුළුවන්. සමහරට ඔයා යටම තැනක ඉඳලා උඩම ස්ථානයකට නැත්නම් උඩම කෙනෙක් බවට නැත්නම් යුනික් ෆිගර් එකක් බවට පත් වෙන්න කරන පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක වෙන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් මම ඔයාලට කියනවා අදම මේ කියන අපේ YouTube channel එක අදම subscribe කරලා තියාගන්න. අපේ මේ YouTube වීඩියෝ ටිකේ ඊළඟ steps වල එන දේවල් ඉතාමත් වැදගත්. ඒවා ඔයාලට දැනගන්න ඕන නම් ඉක්මනටම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් සුබ දවසක්.